සාධනින් පිළිගන්නම අදත් දැනුම් ලෝකයේ YouTube නාලිකාව සමඟ අද විදිහට කතා කරන්නේ දැනට මේ ලෝකයේ තියෙන භයානකම දූපතක් ගැනයි. සාමාන්‍ය මිනිසුන්ට මේ දූපතට පිවිසීම සම්පූර්ණයෙන්ම තහනම්. අපි බලමු එයි කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. බ්‍රසීලයේ සාවෝ පවුලෝ පෙරලට ඔබ්බෙන් පිහිටි ඉල්හාඩෝ කුවේමාඩා ග්‍රාන්ඩේ නමින් හඳුන්වන දූපතක් ගැන සඳහන් වෙනවා. ඉතින් මේ දූපත මුළු ලෝකයේ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ සර්ප දූපත ලෙසින්. එයට හේතුව වන්නේ මේ දූපතේ වෙසෙන අධික සර්ප ගාණය නිසායි. වර්ග කිලෝමීටර් 0.413 එනම් අක්කර 106ක් පමණ ඉතා කුඩා දූපතක් වන මෙය පෘථිවියේ ජීවත් වන භයානකම ජීවීන්ගෙන් එක්කෙනෙක් වන ගෝල්ඩන් ලාන්සහෙඩ් වයිපර් නැමැති සර්පයාගේ නිවහන වෙනවා. එම නිසා මෙම දූපතට සාමාන්‍ය මිනිසුන්ට පිවිසීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. ඉතින් මේ ගෝල්ඩන් ලාන්සහෙඩ් වයිපර් කියන සර්පයා කවුද? සර්ප දූපතට මෙතරම් භයානක කීර්තිය ලැබීමට ප්‍රධාන හේතුව වන්නේ මේ ගෝල්ඩන් ලාන්සහෙඩ් වයිපර් කියන සර්පය. මෙම සර්පයා අනිකුත් සර්ප විශේෂයන්ට වඩා පරිණාමීය වූ වෙනස් විශේෂයක් වෙනවා. මෙම දූපත ගොඩබිම වෙන් වූ පසු එහි සර්පයෙන් ගොඩබිම ජීවත් වන ගොදුරු වෙනුවට දූපතට පැමිණෙන කුරුල්ලන් ගොදුරු කර ගැනීමට අනුවර්තනය වෙලා තියෙනවා. කුරුල්ලෙකුට දෂ්ට කළ විගස පියාසර කර පැන යාම වැළැක්වීම සඳහා මෙම සර්පයන්ගේ විෂ අතිශය බලවත් ලෙස පරිණාමය වෙලා තියෙනවා. මෙම විෂ ක්ෂණිකව ක්‍රියාත්මක වන අතර එය සාමාන්‍ය වයිපර් විෂයට වඩා 5 ගුණයකින් පමණ ප්‍රබල බවට විශ්වාස කරනවා. මිනිසෙකුට දෂ්ට කළහොත් විෂ මගින් කකුකඩු අක්‍රිය වීමත් සහ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම නිසා ක්ෂණික මරණයක් වුවද සිදු වෙන්න පුළුවන්. සර්ප දූපතේ තවත් භයානක ලක්ෂණයක් වන්නේ සර්පයින්ගේ අතිශය ඉහළ ඝනත්වයයි. සමහර විද්‍යාත්මක වාර්තා සහ ජනප්‍රවාද වලට අනුව වර්ග මීටරයකට එක් සර්පයෙක් හෝ ඇතැම් ස්ථානවල ඊටත් වඩා වැඩි සර්පයන් සංඛ්‍යාවක් සිටින්නට පුළුවන් කියලා දැනට විශ්වාස කරනවා. මේන් අදහස් කරන්නේ පියවරක් තබන සෑම අවස්ථාවකදී පවාහේ දැඩි විෂ සහිත සර්පයෙකු සිටින බවට අවධානමක් පවතින බවයි. මෙම ඝනත්වය හේතුවෙන් දූපතේ ජීවත් වීමට හෝ ගමන් කිරීමට මනුෂ්‍යයෙකුට කිසිසේත් නොහැකි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙම සර්පයන්ගේ භයානක බව නිසා බ්‍රසීල් රජය විසින් මෙම දූපතට පුද්ගලික සංචාරකයන්ගේ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. බ්‍රසීලියානු නාවික හමුදාව දූපත අවට මුර සංචාරය යෙදෙන අතර අවශ්‍ය නඩත්තු කටයුතු සඳහා හෝ ප්‍රදීපාගාරය ක්‍රියාකාරීත්වය සඳහා පමණක් ඉඳහිට මෙම දූපතට ගොඩ බසිනු ලබනවා. කෙසේ වෙතත් මෙම සර්ප විශේෂය දැඩි වැඳවීමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ විශේෂයක් බැවින් සර්ප විෂ පර්යේෂණ සහ ඔවුන්ගේ ප්‍රතිජීවක ඖෂධ සංවර්ධනය සඳහා මෙම සර්පයන්ගේ විෂ අධ්‍යයනය කිරීමට විශේෂ අවසරලත් විද්‍යාජීන්ට පමණක් මෙම දූපතට යන්න පුළුවන්. ඉතින් මේ සර්ප දූපත සබදා මේ බලය පෙන්වන අපූර්ව නිර්මාණයක් වෙනවා. එය ලෝකයේ වෙනත් තැනක දක්නට නොලැබෙන අද්විතීය සහ මාරාන්තික පරිණාමීය ක්‍රියාවලක ප්‍රතිඵලයක්. මිනිසාට ප්‍රවේශ විය නොහැකි නමුත් ජීව විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණය සඳහා අතිශය වැදගත් වන මෙම දූපත ලෝකයේ භයානකම ස්වාභාවික රක්ෂිතය ලෙස ස්ථිරවම පවතිනවා. ඉතින් ඔයාට කවදා හරි මේ දූපතට යන්න වුණොත් ඔයා යනවද? ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න.